සාදරයෙන් පිළිගන්නවා අධිපතියර ඇකඩමි YouTube නාලිකාවෙන් ගේන අපේ ආලුත්ම ප්‍රොජෙක්ට් එකත් එක්ක මේකෙදි වෙන්නේ මේකයි ඔයාලට අපි කරන දාලා තියෙන පේපර් එකක් වගේ පේපර් එකක් කියන එක ඇක්ටිවිටීස් තියෙන්නේ ක්‍රියාකාරකම් තියෙන්නේ ඒ ක්‍රියාකාරකම් අපි කරන ගමන් ඒ පාඩමට අදාළ තියරි ටිකත් කරගෙන යන එක තමයි මේකෙදි වෙන්නේ මේ වැඩේදී හරිද මේ වැඩේ අවසන් වෙද්දී ඔයාලට තියරිත් ඔක්කොම වෙලා අපි ක්‍රියාකාරකම් ගොඩක් කරනවා ඒත් එක්ක මේ අලුතෙන් පටන් ගත්ත වැඩේ ඉවර කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද ඉතින් ගණිතයේ පළවෙනි දවස. හරිද? ගණිතයේ විෂය පළවෙනි දවස. එතකොට අද අපි කතා කරන්න සූදානම් වෙනවා 10 වසර පරිමිතිය වර්ගඵලය පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව 11 වසර ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය ඝන වස්තු වල පරිමාව කියන කොටස් කොටස් පහ සාකච්ඡා කරන්න අපි සූදානම් වෙනවා. එහෙනම් අපිට මුලින්ම කරන්න තියෙන්නේ පරිමිතිය කියන කොටස. පරිමිතියට අදාළ නෝට් එක අපි ලියාගමු. ඊට පස්සේ අපි යමු ක්‍රියාකාරකම් පැත්තට. හරි. අපි පරිමිතිය කියන කොටස ගත්තහම හරි අකුරු ගණන් කියලා හිතන්න බා. හරි පරිමිතිය. හරි පරිමිතිය කියන කොටස. දැන් නෝට් එක ලියාගෙන යන්න. පරිමිතිය ගත්තාම පරිමිතිය හොයන්න මොන වගේද? තල රූප වල. හරිද? තල රූප වල වටේ දිග. තල රූපයක වටේ දිග තමයි අපි පරිමිතිය කියලා ගන්නෙ. හරිද? අපි ඉගෙන ගන්නා මේක යටතේ ත්‍රිකෝණය, සමජාතරාංශය, ඍජු කෝණාශ්‍රය, වෘත්තය, වෘත්ත භාගය. වෘත්තයේ අතින කොටස් භාගය, කාල, ඊට පස්සේ අංශක 45. හරි ඒවත් ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ ටික තමයි මේකෙදි දැන් කියලා දෙන්න යන්නේ. ඒවට දාන සූත්‍ර මොනවද? ගන්නෙ කොහොමද? ඒ ටික තමයි කියලා දෙන්නේ. හරි අපි ගමු මුලින්ම ගමු ත්‍රිකෝණය. හරි ත්‍රිකෝණය ගමු. මේක ත්‍රිකෝණයද? හරි ත්‍රිකෝණය කොහොමද හොයන්නේ? ත්‍රිකෝණය හොයන්නේ පැති තුනේ එකතු. මෙතන x, මෙතන y, මෙතන z. හරි. එතකොට අපි ගන්න පරිමිතිය කොහොමද? පරිමිතිය ගන්නෙ x ධන y ධන z වලින් අපි ගන්නවා ත්‍රිකෝණයේ පරිමිතිය. ඊට පස්සේ සමචතුරස්‍රයක මේ පාදෙට මේවා සමානයි. හරිද? එතන මේ කොහොමද ගන්න පරිමිතිය? මේ ගන්න කොහොමද පරිමිතිය? මේ පැත්ත තුන එකතුව ගන්න පුළුවන්. නැත්නම් දෙක පැත්තක් 4යි කියලා ගත්තොත් හරි. දැන් මෙතන මම ගන්නවා මේ a කියලා. මේ a. a කියලා ගත්තොත් මට මෙතන ගන්න පුළුවන් 4යි a කියලා. නැත්නම් පුළුවන් a ධන a වලිනුත් ගන්න මේකේ පරිමිතිය. හරි. ඊළඟට මොකද්ද ඍජු කෝණාශ්‍රය? ඍජු කෝණාශ්‍රය මේ පැත්තට මේ පැත්ත. මේ පැත්ත දෙකට මේ පැත්ත එක සමාන වෙනවනේ. ඒකෙන් අපිට ගන්න පුළුවන් මෙතන මේ ගන්න a කියලා, මේ ගන්නම b කියලා. මේකේ පරිමිතිය කොහොමද ගන්නෙ?
මේකේ පරිමිතිය වෙනවා 2a ධන 2b. එහෙම හොයන්න පුළුවන්. නැත්නම් වට a ධන b ධන a ධන b වලනොත් මෙතන උත්තරේ ගන්න පුළුවන්. හරි. හරි මේක ෂෝට් නෝට් එක. හරි අපේ තියරි ටික කෙටියෙන් කියලා දීගෙන යනවා. ඊට පස්සේ අපි ගණන් ටික හදනවා. ගණන් ටික හදලා තේරෙනවා මේ මෙතනද කොහොමද මෙතන අපි හොයාගන්න පරිමිතිය මෙතන කොහොමද හොයන්නේ නවර්ද සංයුක්ත රූපය. සංයුක්ත රූපය දුන්නාම මේකට පරිමිතිය හොයන්න දන්නේ නැහැ. මේ වගේ එක එක ත්‍රිකෝණයක් ඊට පස්සේ සමද්දෘෂ්ටි මේ ඔක්කොම එකතු වෙලා තමයි හැදෙන්නේ සංයුක්ත රූපය. හරිද? සංයුක්ත තල රූපයක් හැදෙනවා. ඒකේ පරිමිතිය අහනවා. හරි. හොඳයි විභාගෙට අහන්නේ. හරි. හරි මේකේ මේ විදිහට හොයන්න පුළුවන්. අපි ඊට පස්සේ ගමු රෙකෝඩ් නෝනේ. හරි. ඊට පස්සේ වෘත්තය ගත්තහම වෘත්තයේ මෙන්න මේ මැද ඉඳන් හරි මැද ඉඳන් ඔන්න ඉතින් අඳින රේඛාව ධර්මයේ හරියටම ඔන්න ඔය දුර තියෙනවනේ මේ මැද කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ වෘත්තයේ ස්පර්ශ වෙන තැනට තියෙනවනේ දිග. හරි අපි ඔකට කියනවා අරය කියලා. අනත අපි r කියනවා. r කියන්නේ අරයට. හරිද? අරය. හරි. මේ සම්පූර්ණ දිගක් තියෙනවා. අපි ඒකට කියනවා විස්කම්භය. හරි. අපි යන්දොත් මෙන්න මෙහෙම යම්මන් යන්දොත් මේ තියෙන්නේ වෘත්තයේ මොකද්ද? විස්කම්භය. හරි. වෘත්තයේ විස්කම්භයක්. හරි. හරියට මැදින් එන රේඛාව. එතකොට විස්කම්භය කියන්නේ 2යි r සමානයි මොකද්ද විස්කම්භය. සමහර ගණන් වල අපිට විස්කම්භය දෙනවා. එතකොට අපි එකකින් අරය කියන්නේ විස්කම්භය මොකද්ද? අරය ගන්න විස්කම්භය දුන්නොත් අරය ගන්න පුළුවන් වෙන්න ඕන. අරය දුන්නොත් විස්කම්භය ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඔය සමහර ගණන් වල දෙනවා විස්කම්භය. එතකොට අපිට ඕනේ වෙන මොකද? අරය. එතකොට අරය අපි හොයා ගන්න ඕන. හරි. එතකොට මේක ඔන්න මේක පොඩි සූත්‍රයක් තියෙනවා. මේක එච්චර වැදගත් නෑ. පැත්තකින් ඔයගොල්ලෝ ලියා ගන්න. ඒක අමතර සටහන. හරි මම ඒක කොළ පාටින් දාන්නේ. ඒක රෝස පාටින් දාන්න මේක එච්චර වැදගත් නෑ. හරි. දැන් මේක කොහොමද අපි හොයන්නේ? මේක වැදගත්. මම කියන්නේ මෙතන අපේ නෝට් එකට අමතරව දෙයක් ඒක. ඒක අමතර දැනුමට යමක් වගේ දෙයක් තමයි දුන්නේ. හරි. මේ කොහොමද අපි හොයාගන්නේ මේ පරිමිතිය වෘත්තයක 2πr වලින් තමයි හරි හොයාගන්නවා අපි වෘත්තයක පරිමිතිය. කියන්නේ වෘත්තයේ මේ වටේ දිග. හරි ඊට පස්සේ හරි මේ තියෙන මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය ඉන්දික. හරි ඔන්න කේන්ද්‍රික ඛණ්ඩය දෙනවා. මෙතන අපි අග වෙනස් වෙන නිසා මම θීටා කියලා දාගන්නවා. මේ දිග r. එතකොට ඒ දිගයි මේ දිගයි සමානයිනේ. ඒක මේකත් r. එහෙම කරමු. මේකත් r වෙනවා. කරමුද මේ හරි කතා ආර වෙනවා. හරිද? හරි සමාන නිසා. හරිද? මේක ලියා ගන්න. එතන මේ වගේ එක පරිමිතිය හොයන්නේ. හරි කොහොමද?
2πr ගුණ කිරීම 360 තීටා ගුණ කිරීම නෙමේ එකතු කිරීම 2r වලින් 2r ගත්තේ මෙන්න මේ තියෙන මේ දිග මෙන්න මේ දෙකේ එකතු මේ දෙකේ එකතුවයි මෙන්න මේක එකතුවයි තමයි අපි හොයන්නේ හොයාගෙන ඒකෙන් තමයි අපිට මේ විවෘත ඡාපයක නෙමෙයි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න වෙන්නේ හරිද හරි තාම මේක පොඩි කැලලා තියෙනවා හරිද ඒක ලියගමු ආය යනගන්න මේ වගේ රූපයක් හරි ලස්සනට ගන්න කව කට්ටක් කොත්තිය වලට හරි මේක ඇති ලස්සනයි මෙතන තීට මෙතන තීට හරි මේක මම කියන r කියලා වෙන්න මේක මෙතන ලකුණු කරලා ලියන්න මෙතන ලියන්න ඡාප දිග r කිනාරේ කියලා මම දුන්නා තීට කියන්නේ එතන අගේ වෙනස් නිසා මම තීට කියලා දැම්මේ හරිද හරි ඊට පස්සේ ලියන්න ඔන්න ඡාප දිග විතරක් අපිට හොයන්න නම් දාන්න වෙන්නේ මෙන්න මේක විතරයි මොකද්ද 2πr ගුණ කිරීම 360 තීට දැම්මොත් ඔයාට එන්නේ මෙන්න මේ ඡාප දිග විතරයි 2r කියලා ගත්තේ මෙන්න මේ දෙක එකතු. එතකොට මේක එකතුවයි මේක එකතුවයි මේක එකතුවයි සමානයි මේ කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතියට. හරි. ඔන්න එච්චරයි නෝට් එක. හරිද? ඔන්න නෝට් එක පේනවනේ. හරි. මම තිබ්බ ගන්න දාන්න. හරි. ඔයාලට පුළුවන් ඔය නෝට් එක ලියන්න. මම මොළ හරි කියන්නේ. ඔයාලට පුළුවන් ගන්න මේ ඔයාලට ෆුල් ස්ක්‍රැප් කොලයක් කරගෙන දෙකට මැදින් නමලා ඊට මැදින් ඊළඟ ඒ විතර කොල ගන්න. ඒක නිකන් මේ චුට්ටයි නේ තියෙන්නේ කියලා තේරෙනවා. අර පොතක ලියනවට වඩා ඒ වගේ ලියද්දි ඔයාලට වර්ධන කර අරගෙන යන්න ලේසි. අපි තුමාට පරිමිතිය කැලල විතරක් ඕන කියලා පරිමිතියට විතරක් ඒ වගේ කොලයක් හදාගන්න. නැත්නම් මේ අද day 1 එකට විතරක් කොලයක් හදාගන්න. මම හදාලා තියෙන ඔයගොල්ලන්ට දාන්නම් මම group එකට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාන්නම්. හරිද? මම හදලා තියෙන එක. මේ ඉවරුනහම දාන්නම්. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදාගත්තේ. දාන්න ෆොටෝ. හරි. අපි යහිනවද දැන් ඇක්ටිවිටීස් වලට ඇක්ටිවිටීස් බලන්න ඉන්නවා අපි එනක හරි මේක අපිට ලොක් කරලකෝ හරි හරි අපිට තියෙනවා හොයන්න මොකද්ද පරිමිතිය මුලින් දීලා තියෙනවා ත්‍රිකෝණයේ පරිමිතිය කොහොමද හොයන්නේ වටේ මොකද්ද පහ තුනේ එකතු ගන්න හරි මේ පාදේ එකතු ගන්න. හරි. හරි. මේක ඉන්නේ ඔන්න එක දාලා මම ලියන්නේ. අපිට කට්ටිය හදලා නැති අය ඉන්නවා ඇති. ඒගොල්ලන්ට පුළුවන් දැන් හදන්න. මම ඔයගොල්ලන්ට ඒව ගන්න විදිහත් කියලා දෙන ඇක්ටිවිටීස් අපි වෙබ්සයිට් එක හදලා තියෙන එකට ඔයාලට පුළුවන් එකට ගිහිල්ලා වීඩියෝස් බලන්න, ඇක්ටිවිටීස් ගන්න, පේපර්ස් දානවා පේපර්ස් ගන්න කොම් විෂයන් වලට හරියන්න වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. මම YouTube එකට ඔක දාන එක හරි මම YouTube එකෙන් ගිහින් ඔයාලට ඔක හොයලා බලනට එළිය අර වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ වීඩියෝට අදාළ ඇක්ටිවිටීස් ටික පේපර්ස් ටික වීඩියෝ එක මේ වගේ ආන්සර් ෂීට් එක ඒ ඔක්කොම ටික ගන්න පුළුවන් ලේසියෙන්ම. හරිද? ඒකට ඒ විදිහේ වෙබ්සයිට් එකක් හදුවා. හරිද? සමහර හැල් තිබ්බ ඔයාලට ඔකෙන් කීයක් හරි හම්බ වෙනවා කියලා නෑ මට කීයක්වත් හම්බෙන්නේ නෑ. හරිද? මට කීයක්වත් හම්බෙන්නේ නෑ. මම YouTube පාවිච්චි කරන්නේ database එකක් විදිහට විතරයි. يعني මගේ දත්ත ටික තැම්පත් කරලා තියාගන්න. ඒතකොට වෙබ්සයිට් එකේ තමයි අර ඔක්කොම ටික අනිත් ඒවා දාලා තියෙන්නේ. එච්චර. ඔයාලට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න
අමාරුයි ඒකට. හරි එත වීඩියෝ ගොඩක් දාලා තියන්න බෑ මේ වෙබ්සයිට් එකට. හරි ඊට වඩා අර ක්ලික් කරගෙන ලේසි. හරි මේක අපි යන් කීය මේ ලියලා තියෙන්නේ 5 ධන 10 ධන 13.2. අර උත්තරේ එන්න ඕනේ කීයද 29.7යි cm. හරි හරින හරියට දාගන්න හදලා නැති අය ඉන්නවනම් හදාගන්න. ඊළඟට දෙවෙනි ගාන දෙක ගුණ කිරීම ධන දෙක ගුණ කිරීම 6. මෙතන 24 ධන 12 36යි cm. හරි තුන්වෙනි ගාන සමචතුරාර්ය දීලා තියෙන්නේ පරිමිතිය හොයන්න. ඒ වගේම ඔයගොල්ලෝ ඒකක දාද්දිත් සැලකිලිමත් වෙන්න. වැරදි ඒක දාන්නත් එපා. ඒකක නැති ඒවට ඒක දාන්න යන්නත් එපා. හරිද? සමහර අය ඉන්නවා ගඩොල් ගාන අහන්නේ ඒකටත් දාලා cm හරි මොකක් හරි දාලා. එතකොට ගඩොල් දිග තමයි යා හොයලා තියෙන්නේ. හරිද? හරි ඉස්සරහ හම්බෙන්නේ නැහැ ගාන. ඒගොල්ලෝ බලගන්න. ඒතර තේරෙයි. හතරවෙනි ගාන. මොකද හතරෙන් ගාන අවුලක් තිබ්බා. ඔව් මම හතරෙන් ගානයි මේ දෙක සමානයි. හරි පොඩ්ඩක් මේකට ඔහම තියෙන්නේ. මේක කෙලින් තියෙන්නේ. එන්නේ ඒක විතරයි වෙනස කරලා තියෙන්නේ. නැත්නම් එකම අගයන් තියෙන එකම උත්තරේ එන්නේ. හරිද? හරිද? ඒක ඉතින් ඔයගොල්ලෝ හදන්න. එකම අගයන් තියෙන්නේ ඒක කැමති නම් හදන්න. හරි. හරි. මේ රිපීට් කියලා දාන්න. හරි අපි යමු ඊළඟට. පස්වෙනි එක තියෙනවා ට්‍රපීසියම් එකක්. ට්‍රපීසියමට අපි සූත්‍රයක් ඉගෙන ගත්තේ නැන්නේ. වටේ දිග එකතු කරලා දාන්න තියෙන්නේ. අද 12යි ධන 8.5යි ධන 14. එනවා 34.5යි cm. ඊළඟට vi අන්න දීලා මොකද සංයුක්ත රූපයක්. සංයුක්ත කියන්නේ මම සංයුක්ත රූපයක් කියලා අදහස් කරන්නේ ත්‍රිකෝණය සමචතුරස්‍රය ඍජුකෝණ ඒ වගේ ඒවා ගොඩක් විතර හැදිච්ච රූපයක් තමයි මම සංයුක්ත රූපයක් කියලා හඳුන්වන්නේ. හරිද? දැන් මේකේ ඔක්කොම සමානයි කියලා දීලා තියෙනවා. අර මැද ඉර ගන්න නැතුව ඉතුරු ටික ගන්න. හරිද? එතකොට 5 ගුණ කිරීම 11 සමානයි 55යි cm. ඊට පස්සේ තවත් සංයුක්ත රූපයක්.
හරි ඒ පොඩි සංශෝධනය සංශෝධනයක් කරගන්න තියෙනවා හරිද ඊඩි ලොක් කරන්න හරිද මෙන්න මෙතන දාගන්න දෙකේ ඉලක්කම එන්න මේ පාත් දෙක මේකට සමානයි කියලා දාගන්න හරි එහෙම තමයි ඒක හදන්න වෙන්නේ හරිද ඊදේ වී අය එතකොට නිල් පාට දාමු එතකොට වී අයි එක හොයාගන්න ඕනේ ඒකෙත් අර මැද ඉරි ගන්න නැතුව වටේ ඉරි විතරක් ගන්න හරිද එතකොට එනවා දෙකේව තියෙනවා කියද 1 2 3යි 4යි 5යි 6යි 1 2 3 4යි ඕහෝ හයක් තියෙනවා වෙනමඩ වැරදුනාද බලන්න මේක එකතු කරලා අතන දෙකේ ඉලක්කම ගන්න ඕන දෙක ධන දෙක ධන මෙතන 8න් දෙයක් අඩු කරාම 6යි ධන 5 ධන දෙක ධන දෙක ධන දෙක මේක තියෙන ධන 5 ධන දෙක දෙකේ ලකා කීයද නම 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන දාලා තියෙන කීයද 5යි එතන වැරදිලා දෙකේ ලකා එකතු කරනවා 2 4 6 8 10 12 ධන 5 10 16යි හරි 8යි 28යි මේන 28 ඇවිල්ලා තියෙන උත්තරය මම දන්නේ ඒක කොහොමද ගත්තේ කියලා මෙන්න පහක් ගත්තම ගැදි කියෝ හරි කොහොමද උත්තරය ආවේ හරි මම දැන් කලින් ගණන් ටික හැදුවා ඒක මම බලන්න නෙමෙයි ඉතින් මම ඉලක්ක නිදාන එකතු කරගෙන ගියා හරි next one ඊළඟ පිටුවට ඔයගොල්ලෝ මම හදලා ඇති කියලා මම හිතනවා මොකද මේ කලින් පිටුවේ මොකද්ද 400 මේක අඩිය කියන්නේ දාගමු 8ට විතරවත් අපිට එකේ නා හදන්න විශ්කම්බේ 28ක් වෙච්ච විශ්කම්බේ 28යි cm වෙච්ච අසුතාකාර තැටියක පරිමිතිය හොයන්න.
දාමාර්ග 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම හරිද කීයද 28 බෙදීම 2 ගුණ කිරීම 2න් 1 මෙතන 1යි 4යි මෙතන 1යි මෙතන 7ට 1යි මෙතන 2යි කර මේ දෙක කැපෙනවා 22 44යි cm කියලා ආපට අහන්නේ මොකද්ද පරිමිතිය දාමයට එකතු වෙන්න ඕනේ 14 වේවා දෙකක් අර ඒ වගේ දෙකක් එතකොට 28යි ධන 28 8යි 4යි 12 දෙක තරම් ඩ්‍රැග් කරගන්නවා 72යි cm ඊළඟට රූපය දීලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදිග සොයන්න චාපදිග හොයන්න තියෙනවා පරිමිතිය හොයන්න තියෙනවා ඕකේ දෙවෙනි ගාන මෙතන කී තියෙන 60යි මම චාපදිග හරි චාපදිග හරි එකට උත්තරය චාපදිග හරි 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 7 මෙතන 7යි කියලා තියෙනවා 7යි 100 හරි 7 ගුණ කිරීම 360න් 60යි මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 6ට 1යි 36ට 6යි මේ 7ට මේ 7 කැපෙනවා මේක 3යි මෙතන 1යි 22 බෙදීම 3 එනවා 7.3යි ඔන්න චාපදිග හොයාගත්තා ඊට පස්සේ අපි අහන්නේ ඒ දෙවෙනි එක පරිමිතිය මොකක් කරනවද පරිමිතිය හරි මේක අප්ඩේට් කරන්න ගමන් හරි එතකොට එනවා 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම හරි මම මේ වටේ යන වැඩක් කරන්නේ කමන්නේ ගුණ කිරීම අපි කලින් හොයාගත්ත චාපදිග කියනවා අර දෙක එකතු මේ අරයන් දෙක එකතු කරාම උත්තරේ එනවා හරි 2 ගුණ කිරීම 7 හරි වසුළු වුණාම අසුරුත් කරමු රතු කරලා 7ට 7 කැපෙනවා මෙතන ගුණ කිරීම නෙමෙයි එකතු කිරීම හරි හරි ඒ පැත්ත එකතු කිරීමෙන් තියෙන ගුණ කිරීම තියෙනවා විතරයි අසු කරමු නේ මෙතන 3යි මෙතන 1යි මෙතන ගමන් 14යි එතකොට 7.3යි ධන 14 වටයි 21.3යි cm කියලා පිළිතුර ඊළඟට මේකෙත් 3 තියෙන්නේ කේන්ද්‍රික කෝණය 45යි අරය 28ක් ඌ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න චාපදිග ගන්න කියලා පරිමිතිය හොයන්න හරි 3
45. මේක 45 මේ කූඹියන් වගේ මෙතන හිලක් නැහැ. හරි ඊට මෙතන කීයද 40 8 45යි අංශක මෙතන දිග 28යි අරය හරි 100 පරිමිතිය අහන්නේ දෙගුණකින් විදීම 7 ගුණ කිරීම 360 360 45 ගුණ කිරීම 28නේ මොකක්ද මේ කෝ මෙව්වේ නෑ අයියෝ මන්න මෙතන දානවා කීයද 28 7ට 1යි 28ට තියෙනවා 4 ඊට පස්සේ 308යි මෙතනට 1යි මෙතන 2යි මෙතන 1යි මේ දෙකට 22යි හරි මෙතන දාන 2යි r කියන්නේ 28 දෙකෙන් ගුණ කරාම 48යි නේ 56යි 56යි එතකොට 22 දාන 56 සමානයි 78යි 100 78යි 100 හරි එතන ගණන් සෙට් එක ඉවරයි තේරුණාද වැඩි හරි අපේ කාල කළමනාකරණයට අනුව මම තීරණය කළා ඊළඟට මේ ටික ඔයාලා කරන්න ඕල් මේ ටික කරන්න හරිද මේ ඔක්කොම කරන්න මන්ද සමහර ඒවා හදන්නේ ඒව ඔයගොල්ලෝ අර ආන්සර් ෂීට් එකේ උත්තරය බලා ගන්න හරිද ෂීට් එක දාන්න මේක ඉවර වෙලා දාන්නනේ මේක ඉවර වෙලා දවසක් කරලා දාන්න කොහමද මම දාන්නේ හරි මේ ටික ඔයගොල්ලෝ හෝම්වර්ක් විදිහට කරන්න homework හරි homework විදිහට මේ ටික කරන්න ඕකේ හරි මේ ටික කරන්න මේකත් homework එකක් විදිහට කරන්න හරි මට ඕනේ දැන් මේක ලොකු ප්‍රශ්නේ හරි අපි දැන් පොඩි ප්‍රශ්න කරානේ ඉතින් අපි දැන් ටිකක් ලොකු ප්‍රශ්නයක් කරමු මෙන්න මේ ලොකු ප්‍රශ්නේ කරලා තමයි දැන් මට ඕනේ හරි හරි ෂුට් අපි ලොක් කරගමු මේ පොඩි වෙලී හරි ඕකේ ට්‍රයි හරි මෙන්න මේ වගේ රූපය දිය තියෙනවා මෙතන කරන්න තියෙන දේවල් වගේ මෙන්න මෙතන cm තියෙන්නේ එතන m දාගන්න ඊට පස්සේ මෙතන දිග දාගන්න ඔයගොල්ලෝ 50යි මීටර්ස් කියලා හරි ඔන්න ඒක ගැන දැනුමක් තියෙන්න ඕනේ හරි ඕකේ මේක මොකද්ද මේ රජකෝණාස්ත්‍රාකාර විල් කොටස එක පැත්තක තියෙනවා අර්ධ වෘත්තාකාර පොකුණක් අනිත් පැත්තේ තියෙනවා කේන්ද්‍ර කෝණ 36ක් වෙච්ච මල් පාත්‍යක්. ඉතින් ඒත් එක තමයි මේක යන්නේ බලමු. අපේ ගහන පළවෙනි ප්‍රශ්නේ. ඕනේ. හරි බලමු මේකට උත්තරේ කොහොමද ගන්න කියලා. අපි යන පළවෙනි උත්තර ඍජුකෝණාස්ත්‍රාකාර බිම් කොටසේ පරිමිතිය හොයන්න. ලේසි හරි ලේසි. හොයමු. හරි.
කොහමද 52 ගුණ කරා එකතු කිරීම 35 දෙකෙන් ගුණ කරා. එතකොට වටින උත්තරේ මෙතන 100යි අතන 70යි 170යි මීට මේ බින්දුව තියෙන්නේ මම යටින් කරගෙන යන්න. හරි. අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය සොයන. අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය 35 මායික ඕෆ් වෙලා නැහැ. හරි. 7ට 1යි 35ට 5යි 2ට 1යි ආ මේ මේක වෙදින් යට තව දෙකක් ඉන්න ඕනේ. හරි හරි. එතකොට 35 විතර 5 එනවා. මෙතන දෙකට මේ දෙක කැපෙනවා. මෙතන 55 ඉන්නේ. හරි. 55 ධන 35 සමානයි 5යි 5යි 10යි බිඳු උඩරයක් අරන් යනවා. 5යි 3යි 8යි 1යි 9යි 90යි 90යි මීටර. හරිද? අර්ධ වෘත්තාකාරයේ වෘත්ත කොටසේ පරිමිතිය. හරිද? තේරෙනවද? හරි. මල් පාතියේ පරිමිතිය. හරි. මල් පාතියේ පරිමිතිය අහනවා. හරිද? මල් පාතියේ පරිමිතිය කොහොමද හොයන්නේ? මල් පාතිය කියන්නේ මෙන්න මේ කොටස අරණිය අර තියෙන්නේ අංශ 35ක් වෙච්ච කොටස. හරි අංශ 35 කෝණයක් තියෙන. අන්න ඒක තමයි ওই මල් පාතිය කියන්නේ. හරි. මල් පාතියනේ. ඔව් මල් පාතිය. හරිද? එතකොට අපි දැන් ඒකට තමයි මේ හොයන්න යන්නේ මොකද්ද? පරිමිතියද හොයන්නේ. ඔව් පරිමිතිය හොයන්න යන්නේ. හරි පරිමිතිය හොයන්න. තුන්වෙනි ගාන. මල් පාතියේ පරිමිතිය හොයන්න තියෙන්නේ 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 35 තමා ගන්නේ 35 ගුණ කිරීම 10න් 1 ගුණ කිරීම එකතු කිරීම. හරි 35 ගුණ කිරීම 2. එතකොට වෙනවා මෙතන 7ට මෙතන කැපෙනවා 5ක් තියෙනවා 5ට 1යි මෙතනට 2යි මේ දෙකට මේ දෙක කැපෙනවා 22 දාන්නේ 22 දාන 70 එතකොට වෙනවා 92යි cm නෙමෙයි මීටර කියලා උත්තරේ. හරිද? 22යි මීටර කියලා. 22යි මීටර. හරි 22යි මීටර කියලා. පරිමිතිය. දැන් හොයන්න කියලා තියෙනවා මොකද පරිමිතිය කියන්නේ මොකද ඒකත්? මොකේ මුළු පරිමිතියද? මෙම කොටස් හරි පරිමිතිය නේ. මේක තියෙන්නේ. මෙම කොටස් තුන වටා අලංකාර වැටක් ඉදි කිරීමට අදහස් කරයි නම් එහි දිග සොයන්න. දිග කොපමණද කියලා අහන්න. මේක වටේම වැටක් ගහනවා. වැටේ කොච්චර දිගක් යනවද කියලා අහන්න. කොහමද ගහගෙන එක වැටක් නැද්ද? අපිට තියෙන උත්තරේ පරිමිතියනේ. හරි. එයන්නේ ඔගේ මුළු පරිමිතිය අහන්න ඔය රූපේ. එතකොට අපිට එකතු කරන්න වෙනවා 55 ධන 50 ධන 22 ධන 35 ධන 50. හරි
පනස් පහයි 105 122යි 127යි 50යි 212යි මීට 100යි 35යි 55යි 90යි 22යි හරි 212යි හරි ඔන්න අපි පරිමිතිය කොටස ඉවර කරා පැයක් විතර ගියාද දැන් විනාඩි 40 ගණන් වගේ ඉවර කරානේ හරි ඊට පස්සේ ලියා ගන්න වර්ග ඵලයට අදාළ තියරි ටික හරි මම මෙතන පරිමිතියට අදාළ තියරි එක අපි දැන් මෙහාට කරලා මෙහාට දාගන්න ඔන්න ඉතින් ඒක පරිමේක අපිට දීගිරක් ගහමු හරිද ඔන්න මේ විදිහට ගහමු ඉරක් හරි දැන් මේක දාන්න ලොකු සයිස් එක හරි හරි මෙහාට කරන්න හරි එසිට වර්ගඵලයේ නෝට වර්ගඵල නෝට එක ලියාගන්න මාතෘකාව වර්ගඵලය වර්ගඵලය අපි ඒ අකුරෙන් නිරූපණය කරනවා ඒ කියන්නේ අද ඒ කියන්නේ ඒරියා කියන එක හරි හරි වර්ගඵලය අපිට වර්ගඵලය හොයන්න වෙනවා මොකේද කොහොමද මේ කියන්නේ අනිත් ඒවා ෂේප්ස් ටික හරි මේ තියෙන මොකද්ද සමචතුරස්‍රය හරි සමචතුර වර්ගඵලය කොහොමද හොයන්නේ හරි මම මෙතනින් පස්සේ ඒ අකුරු විතරයි පාවිච්චි කරන්නේ වර්ගඵලය කියන්නේ හරි ඔන්න ඕක හරි ඊළඟට මේ ඍජු කෝණාශ්‍රය මේ පාදයට ඔක්කොම සමානයි මේ පාද දෙක සම්මුඛ පාද සමානයි හරිද එතකොට මේක සමානයි A සමානයි මොකද A සමානයි මේක මෙතන A මෙතන B මේක B මේ පාදය මේක හරි එතකොට ඒක සමානයි A B නැත්නම් A ගුණ කිරීම B හරිද මේ ත්‍රිකෝණයේ තියෙන මොකද්ද දැන් විච් දෙකෙන් කතා කරලා හිටියොත් අපිට ඊට උඩි හදාගන්න වෙන්නේ නැහැ මේක කෙලින්ම දින්නේ නැද්දනේ හරි ඔන්න ඉතින් මෙතන අංශක 90යි මේක A මේක H හරි එතකොට අපිට ගන්න පුළුවන් දෙකෙන් එක ගුණ කිරීම A ගුණ කිරීම H වලින් මේකේ වර්ගඵලය හරිද වර්ගඵලය ගන්න පුළුවන් ඊට පස්සේ ත්‍රිකෝණයක් හරි
ඊට පස්සේ සම්පූර්ණ වෘත්තයක වෘත්තයක් ගත්තා පොඩි වෘත්තයක් ගන්න මහද වැඩි වෘත්තය වෘත්තය ගත්තහම ඒකට ඒක පාරදුන්නේ හරි මේක R මේක අපි වර්ගඵලය ගන්නේ 5R වර්ග ගුණ කිරීම 360න් තීටා වලින් හරිද කොන්න හරි ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද trapezium හරි එන්න මෙතන ඔන්න උදැන තියෙන මොකද්ද ලම්බකයක් ගහලා තියෙන්නේ හරිද මේ දිග හරිද මේ දිග B මෙතන H හරි මේක හොයන්න කොහමද ඒරියා කියන වර්ගඵලයේ සබාලයි A ධන B ධන අනේ ඔය B ධන කො මේක මේක තව එකක් තියෙනවා දෙකේ එක ගුණ කිරීම A ධන B ගුණ කිරීම H වලින් ගන්නවා මේකේ වර්ගඵලය හරි මෙතන මට තව එකක් අදින්න තියෙනවානේ මට ගමු හරි ඒ මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩය මේක තීටා මේක R හරි මේක ඡාප දිගවල ඒව හොයන්න කිරි වර්ගඵලය හොයන්න තියෙන්නේ 5R වර්ග ගුණ කිරීම 360 තීටා හරි එච්චරයි වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා කිව්වේ නැද්ද මන්ද මට එහෙම සිමතක් තියෙනවා කිව්වේ නෑ වගේ ඔය කියලා නෑ වර්ගඵලය කියන්නේ මොකක්ද දන්නවද වර්ගඵලය කියන්නේ අපි දැන් යම් තල රූපයක් ගන්නවා මේ තල රූපේ ගත්තාම මේ තල රූපය ආවරණය කරගෙන ඉන්නවනේ මොකක් හරි කොටසක් හරි මේ ආවරණය කරගෙන ඉන්නවනේ මොකක් ප්‍රදේශයක් අන්න ඒ ප්‍රදේශයේ අත් කරගෙන ඉන්න ඉඩ ප්‍රමාණයට අපි කියනවා වර්ගඵලය කියලා හරිද ඒක ඉතින් සමහරට අහන්න පුළුවන් ඉතින් චුට්ටක් මතක තියාගන්න හරිද ඕක මම එකට හදපු එකක් හරිද ඕක වෙනස් වෙන්න පුළුවන් සමහරට වෙන එකක් කවර දෙද්දී හරි ඔයාලට ගැළපෙන එකක් මතක තියාගන්න හරි ඊට පස්සේ තියෙන සමාන්තර ආශ්‍රය මේ සමාන්තර ආශ්‍රයක මේක අඳුම් බලන්න මට මේකේ විශේෂ ෂේප් වල ගන්න මෙන්න අනිත් පැත්තට දිබදක අල්ල හරි ඔහොමද කොල්බරි හරි මේකට මේක ලම්බකයි මේකට මේක ලම්බකයි සමාන්තර මෙතන ඉඳ ඔල්ලම ගහනවා පල්ලෙහාට ලම්බකයක් හරි ඒක H මෙතන A රොම්බසයට හෝ සමාන්තර ආශ්‍රයට වර්ගඵලය වන්නේ මෙන්න මේ සූත්‍රය A සමානයි ඒරියා සමානයි A ගුණ කිරීම H ඔන්න ඔකෙන් තමයි සමාන්තර ආශ්‍රයකට රොම්බස් එකට වර්ගඵලය හොයන්නේ ඕකේ අපි යන් ගන්න වලට හරි ඉවරයි හරි එතන තියරිය හරි ඉවරයි මේක වර්ගඵලය කරන්න ඉන්න මේක ඔයගොල්ලෝ ගතෙන් කරන්න අරකමයි තියෙන්නේ අර මම දැන් දුන්න නෝට් එකේ ඒක හොයන විදිහමයි තියෙන්නේ ඔයගොල්ලෝ ඒ ටික ගෙදරින් හෝම්වර්ක් කරන්න
homework. Yes, okay. එඩි homework කරන්න. මේ ටික හදමු. එන්න ගාන කලම් හරි මේ කවුදන්නේ මේවා ඔබ කැවැත්තරක ඉරක් ගහගන්න කැවැතරක නෙවේ තැවට පුළුවන් මෙතනින් ඉරක් ගහගන්න එක්කො මෙතනින් ගහගන්න හරිද මේක තරකින් ගහගන්න දැන් මෙතන බලන්න ඔයා 12න් 4ක් අඩු කරන්න එතකොට මෙන්න මෙතන ගේනවා 8 cm දැන් මෙන්න මේ කොටස දැන් හොයන්න යන්නේ මොකද්ද වර්ගඵලය 8 වරක් 4 කීයද 8 වරක් 4 8යි 16යි 32යි 32 දාන මෙතන කීයද 4 වරක් 12 48යි එකතු කරාම එනවාට කීයද එනවා බිඳුවයි උඩරය කරා යනවා 4 3 7 1 80යි 80යි cm හරි ඒකක දාන්න මතක තබා ගන්න. වාගේ දෙන ලකුණේ වාට මේ වගේ ආවොත් එන්නේ ගොඩක් විට මේ මොකද්ද මේ මේක වගේ ගානක් ආවොත් වාට ගොඩක් විට එන්නේ මේ ඔය පළවෙනි 25 වගේ ගොඩක් විට එන්නේ හරිද එතකොට මේක ලොක් කරන්න හරි ඔය ගානක් එන්නේ ගොඩක් විට මේ ගොඩක් විට එන්නේ ඔය මොකද්ද මේ පළවෙනි 25 ප්‍රශ්නේ එන්නේ එතකොට වට එක ලකුණක් නැති වෙන්න අවස්ථාව chance එක තියෙනවා ඔය හරියට සංකේත දාන්න නැති හරි ඒ උත්තරේ ටිකක් දෙයි අනික සංකේත වැරදුනොත් වන් ලකුණක් දෙන්නේ ලකුණක් කපන්න පුළුවන් ඒ නිසා පේපර් එළියදී ආයේ ලකුණු කපන්න බැරි වෙන්න වෙන ගණන් පේපරේ ලකුණු කපන්න බෑ ඔය හරියටම උත්තරේ ලියලා නම් හරියට සුළු කිරීම ඔක්කොම කරලා නම් හරිද ඒ ඔක්කොම හරියට කරලා නම් ඔයාට එක ලකුණු දෙන්නම වෙනවා ලකුණු අඩු කරන්න බෑ සිංහල පේපර් විචාරයක් බලනවා නෙමෙයි හරි අන්න ඒ නිසා ලකුණු අඩු කරන්න බෑ හරි අපි යමු ඊළඟ ගාන next one හරිද අපි යමු දෙවෙනි ගාන ඔන්න දෙවෙනි ගාන හදන්න යන්න මෙතන 6යි කියන්නේ මෙතනත් 6යි හරිද මෙතන 10යි මෙතනත් 10යි හරි ඒ ටික ඔව් මෙතන අතර 5යි මෙතන 5යි හරි මේ ටික හදමු මෙතන අපි එක ත්‍රිකෝණයක් හොයාගත්තා නම් හරිනේ එක ත්‍රිකෝණයක් හොයාගමු මොකද මේක මෙතන මොකටද හරිද කල්දර වෙනවා හරි හරි එතකොට මෙතන අපිට හොයන්න පුළුවන් ත්‍රිකෝණයට වර්ගඵලය හොයන්න යන්නේ කොහොමද දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදය 10යි ගුණ කිරීම යටදී කරදරයනේ ගුණ කිරීම ලම්බ උස 5යි 10ට 2යි 1යි පසරත් 2 10යි cm වර්ග එතකොට ඔන්න ඒක හරි ඊට පස්සේ මෙතන ඍජු කෝණ ආශ්‍රයයට වර්ගඵලය වර්ග මේ ඍජු කෝණ ආශ්‍රයකේ සමතුලිතව පේනවනම් ඒ සමතුලිතව හරි ගුණ කිරීම මොකද්ද දිග ගුණ කිරීම පළල පාඩතොට උත්තරේ එනවා 60 cm වර්ග
එතකොට ත්‍රිකෝණ දෙකක් එකතු කිරීම ඍජු කෝණාශ්‍රයක් වටෙන උත්තරේ. අතන 10 දෙක 20යි 20 ධන 60 සමානයි 80යි කද්ද 80යි cm වර්ග කියලා වට උත්තරේ එනවා. ඉන්න බලමු මේක හරිද කියලා. කියන ගාන හදාන්න අපි. හරි 80 cm වර්ග හරි. ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා. මේ විදිහේ මේ 12 දීලා තියෙන මේ ඔක්කොටම හරිද? මේ පාදේ දිග. එතකොට අපි මේ ත්‍රිකෝණ දෙකේ වෙන වෙන වර්ගඵල එකතු හොයලා එකතු කරා නම් වැඩි. හරි. එතන අපි මුලින්ම එක ත්‍රිකෝණයක හරි මම මේ ත්‍රිකෝණය එක කියලා ගන්නවා. මේ ත්‍රිකෝණය දෙවෙනි ත්‍රිකෝණය කියලා ගන්නවා. හරි. මම දැන් අර අයින් කරන්නම් මට පේන්න තියෙනවා මේක එක සම්පූර්ණ අතනින් බෙදෙන්න. හරි. මේක එතකොට ගන්න පුළුවන් ඔන්න එක ත්‍රිකෝණය හොයනවා දැන් ගුණ කිරීම ආධාරක පාද 10 ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස 6යි දොරවරින පස්සරක් 6 30යි කිය 30යි cm වර්ග අතන 12යි 10යි දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස 6යි මෙතන 1යි වරින එතකොට කීයද 10 කැපිලා නැහැ 60 cm වර්ග ගුණ කිරීමනේ කැපිලා වගේ පේනවා. මෙතන කල්ලියමයි හරි. මේ දෙක එකතුවෙන් අපිට ගන්න පුළුවන් 1 ධන 2 සමානයි මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය එතකොට කීයද 30 ධන 60 සමානයි 90යි cm වර්ග. අපි යමු ඊළඟට. මම හිතන අතනම වැඩියෙන් පිටුවක් දාගන්න. අතන ප්ලස් ධන ලකුණු දෙකම මේ වගේ තියෙනවා. මේක සේව් කරන්න ඕනේ. ඒකයි මම අනවශ්‍යව වුණේ. මේක සේව් කරලා තියාගන්න ඕනේ. හරි කොහොමද තිය. මේක ගිරින් කරන්නේ නේද? ඈ? ඉන්න මේක ලොග් ගන්න තියෙනවා. ටැග් ඉන්නකො මේක තිබ්බ ගන්න. හරි. ලොග් ගන්න තියෙනවනේ. හරි. මේකත් ඔයගොල්ලෝ ඒක ඉතින් පිටුවක් කඩලා ඉස්සේ. හරි. මේකත් ඔයගොල්ලෝ හෝම් වර්ක් එකක් විදිහට කරගෙන ඉන්න. හෝම් වර්ක්. හරි. yes okay හෝම් වර්ක්. දැන් මේක එන්න මාත් එක්ක හදන්න. හරිද? හරි. රූපයේ දැක්වෙන ආකාරය කේන්ද්‍රීකරණයේ මල් පෙති ලෙස ගෙන එක මලකට පෙති 6 වනසේ බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරනවලු. හරි. එක මල් පෙත්තක වර්ගඵලය හොයන්නලු. හරි. හොයමු. බිත්ති සැරස සඳහා මල් 8ක් යොදා ගනී නම් පෙති කපා ගැනීමට භාවිතා කළ හැකි අම්බුර්ත ගන්න කී දහනවා සමද. හරි පිටවලට හදාගන්න. මල් පෙත්තක වර්ගඵලය සොයන්න. කීය දීලා තියෙන්නේ 36යි 14යි.
වර්ගඵලනේ 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 10න් 1යි 36 නේ තිබ්බේ 36 කැපිනීම කපන්න 7ට 1යි 14ට 2යි 10ට 5යි 2ට 1 පහට කැපෙනීම නේ 14 හරි එතකොට 22 ගුණ කිරීම 14 ගුණ කිරීම ගුණ කිරීම නයි බෙදීම 5 පහෙන් බෙදෙන්නේ නැහැ දෙකකින් කවුවා හරි දෙක ගන්න ගානක් පහෙන් බෙදෙන්නේ හරි එතකොට 22 ගුණ කිරීම 14 කියන්නේ 308න් 308 බෙදීම 5 සමානයි කීය දෙන්නේ 616යි දශ අන 616 නෙමෙයි දෙන්නේ 61.6 දෙබීද ඕගම සීයම්ද මොනවද තිබ්බේ සීයම් නැති ඔබ ඉඩමක් මේ සැරසිල්ල සීයම් වර්ග ඔන්න එක නෙක්ස්ට් වන් බිත්ති සැරසි සඳහා මල් 8ක් යොදා ගනී නම් මල් පෙති කපා ගැනීමට භාවිතා කළ හැකි ආව වෘත ගණන කීයද මල් 8ක් ගන්නවා කියන්නේ හරි හරි එකකට මල් 6 පෙති 6යිනේ එතකොට වෘතයෙන් කපා ගන්න පුළුවන් 8ක් එතකොට හරි 6 වරකට කීයද බලන්න මුලින්ම 6 වරකට 48යි හරිද 48 cm වර්ග නෙමෙයි උතන මල් පෙති ගන්න හරි එතකොට 48ක් මල් පෙති තියෙනවා එතකොට අපි අරකේ 8ක් තියෙනවානේ මොකද බිස්නස් මල් 8ක් යොදා ගනී නම් හරි 6 වරකට 48 එතකොට අපිට එක වෘතයෙන් ගන්න පුළුවන් පෙති 8ක් එතකොට වෘත 6ක් කැපුවා නම් වැඩි හරිනේ එතකොට වෘත 6කින් වෘත 6ක් කියලා කොහොමද දීලා හරිනේ මෙහෙම දීලා එතකොට වෘත 6ක් ගත්තොත් අපිට පුළුවන් මේ වැඩි කරගන්න හරි මේ මල් වෘත ගන්න වෘත 8ක් තිබේ 6ක් තිබරා හරි සමජසකාර රෙදි කොටසකින් මල් පෙති කපා ගනී නම් ඒ සඳහා අවශ්‍ය රෙදි කැබැල්ලේ අවම වර්ගඵලය සොයන්න වෘත අපි 48ක් කපා ගමුකෝ වෘත 48ක් කපන්න මේ මොන කරා හරි 14 මෙතන ගත්තොත් අපි ගමු සම්පූර්ණ වෘත්තයක් ගත්තාම මිරිලක 14යි කියමුකෝ එතකොට අපි ගත්තොත් දෙක ගුණ කිරීම නෙමෙයිනේ 22 ගුණ කිරීම මොකද රෙදි කැල්ල ඍජු කෝණාස්ත්‍රාකාරයක් වෙන්න ඕනේ ඍජු කැල්ල ඍජු කැල්ල ආවම වර්ගඵලය සොයන්න
හරි එතකොට 22 ගුණ කිරීම වෙති විදීම 7 ගුණ කිරීම 5r කියන්නේ 14 වර්ගනේ 360 තීටක් ඕන මේකයි 14ට 2 එතකොට 14 ගුණ කිරීම 2 ගුණ කිරීම 14 සමානයි 392යි cm මේ දෙකීරක බදිනවත් හරි cm නෙමෙයිනේ ඔව් cm වර්ග ඔන්න වගේ කෑල්ලක් අවම වශයෙන් ඕනේ හරි බිත්ති සැරසිල්ල නිර්මාණයේදී එයට හැකි අවම දිග හා පළල සොයන්න 392 19 ගණන්නේ මම ඔක වර්ගමූල දැම්මොත් හරිද වර්ගමූල දැම්මොත් ඕකට එතකොට එනවා මට 19 ගණනක් හරිද එක පැත්තක් 19 එක පැත්තක් 19යි මේක හරියට දන්නේ මම මේක කරන්නේ 19 cm ගත්තොත් 362 බෙදීම 19 ගත්තොත් මට එනවා 19.052 වැරදි දන්න හදලා වර්ග හරි මේ විදිහ පේන්නේ නැහැ පේන්නේ නැහැ එතකොට මෙතන 19 ගත්ත 19 ගණන් ගත්තා මෙතන 19.05 මම කැල්කියුලේටර් මෙව කරලා ගත්තේ cm එතකොට මෙතන හරිද ඕක ගුණ කරලා ගත්තොත් ඔතන එනවා ඒකට ආසන්න ගානක් හරිද ඒක කියන්නේ මේ ඉතින් ගුණ කිරීම 19 ආසන්න ගානක් එනවා හරිද 392 බෙදීම 19 මෙතන 20යි හො 20 වෙනවා වර ආසන්න ගානක් ඒති හරි ඒක වෙන්නේ නැති උත්තරේ කියලා මම හිතුවේ හරි එච්චර තමයි මට කියන්න තියෙන්නේ හරි ඒක වැරදින හරියට දාන්න කෙනෙක් නිවැරදි කරලා ඉවරයි අපි උත්තර සලකා බලමු මේක දෙපැත්ත මාරු කරලා තියෙන්නේ මන් දෙපා මේ මෙහෙම දැම්මොත් හරි කියලා හරිද මම කොච්චර ලගිය කියලා 24 කලින් 40 ගණන් කියලා අපි ඉතුරු ටික day 2 එකට කරමුනේ ඊට තියෙන්නේ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාණ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාණ හරි ඒක තියෙන්නේ හරි අපි ඊළඟ වැඩේදී කරමුනේ හරි ඊළඟ දවසේ කරමු මේ ටික එහෙනම් ඉතින් මෙතෙක් වෙලා ඉතින් මේ වැඩේට එකතු වෙලා හිටිය ඔයාලට දැන් මම හිතනවා පරිමාව තල රූපාශ්‍රය වර්ගඵලයේ පරිමාව පුළුවන් ඇති කියලා හරි ඔය තියෙන සූත්‍රات පොඩ්ඩක් මතක තියාගන්න හරිද මතක තියාගන්න මේ ඔය දාලා ගණන් ටිකක් හදන්න හරිද දැන් මේ හැදුවා වගේ හරි තවත් ඕන ඇක්ටිවිටීස් දාන්න මේකට හරි තවත් ඇති මම ඒ ටික තව දාන්නම් හරිද ඒවා ඉතින් ඉන්න ගමන් කරන්න හරිද කරලා ඒක අර දැන් නිකම්ම පොත ගත්තාම හොලිය වෙන තරමට සූත්‍රය මත හිටින්න ලියන්න පුළුවන් කරගන්න හරි හරි එහෙනම් අපි day 1 එකේ මෙන්න මේ කොටස තමයි අපිට ඊට පස්සේ කරන්න තිබ්බේ හරි මෙතන තියෙනවා හරි ඒ ටික තමයි ඉස්සරහ කරන්න තියෙන්නේ හරි ඒ ටික අපි ඊළඟ දවසේ කරමු එහෙනම් මෙතෙක් වෙලා හිටිය ඔයාලට ඔක්කොටම ස්තුතියි එහෙනම් channel එක පුළුවන් subscribe කරන්න එහෙනම් අපි තවත් දවසක නෙමෙයි අපි ඊළඟ දවසේ පිටුටියෙන් හම්බෙමු. ටිකක් ඕගොල්ලන්ට සුබ දවසක් ආයුබෝවන්.